සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි බෝංචි කරි එකක් හදමුද? මේක ටිකක් වෙනස් විදියකට හදන බෝංචි කරි එකක්. මුලින්ම බෝංචි ටික මේ විදියට හීනියට කපා ගන්නවා. මේ තියෙන්නේ කරි එක හදන්න ඕන කරන දේවල්. මේකට හාල් මැස්සෝ, අල, ලුණු, සුදු ලුණු, රම්පි කරපිංචා ඕනේ බෝංචි වලට අමතරව. මුලින්ම දාච්චියකට තෙල් ටිකක් දාලා, අප ටිකක් දාලා අප ටික පුපුරව ගන්නවා. අප ටික පුපුරුවට පස්සේ ඒකට රම්පි කරපිංචා ටික දාලා ඒක පැදීගෙන එනකොට ඒකට දානවා හාල් මැස්සෝ ටික. හාල් මැස්සෝ ටික දාලා ඒක පොඩ්ඩක් කලවම් කරලා ඊට පස්සේ ඒකට සුදු ලුණු ටික දානවා. සුදු ලුණු දාන්නේ හාල් මැස්සෝ වලට ඒ සුදු ලුණු රස අල්ලන්න. හාල් මැස්සෝ ටික පැදුනට පස්සේ ඒකට ලුණු, අල, බෝංචි ටික දාලා ඊට පස්සේ ඒකට ලුණුයි කෑලි මිරිසුයි දානවා. මම වෙන මොනවත් මේ කුළු පොඩි ಜಾති පාවිච්චි කරන්නේ නැහැ. මම මේ දෙක විතරයි දාන්නේ. මේ දෙක විතරක් දාලා ගත්තාම හොඳ රසට එනවා. ලුණුයි කෑලි මිරිසුයි. එච්චරයි මම දාන්නේ. දැන් හොඳට කලවම් කරනවා. හොඳට කලවම් කරලා ඊට පස්සේ ටිකක් වහලා මේ ඔක්කොම තැම්බෙන්න දෙනවා. දැන් ටිකක් ඇරලා බලනවා අල එහෙම තැම්බිලාද කියලා. අල තැම්බිලාද කියලා බලලා මම පොඩ්ඩක් ලුණු මදි හින්දා මම තව ලුණු ටිකකුත් දැම්මා. ඊට පස්සේ මේකට දානවා හොඳ මිටි කිරි ටිකක්. ඔය මිටි කිරි ටික දාලා ටිකක් කලවම් කරලා මම නිකන් මදි වගේ කියලා හිතුන හින්දා ආපහු දැම්මා තව මිටි කිරි ටිකක්. දාලා පොඩ්ඩක් වහලා හොඳට මේක ඉදෙන්න දෙනවා. වහලා ඉඳලා ගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ හදලා ඉවරනාට පස්සේ මේක හරිම රසයි. බත් කන්න නම් මාව ගොඩක් රහයි. පොල් සම්බෝලයක් හදාගත්තත් ඇති මේක තියෙන හින්දා. ඒ ඔක්කොම තියෙනවානේ මේකේ හාල් පැස්සොත් තියෙනවා. සේරම තියෙනවා. අය වෙන මොකුත් ඕනේ නැහැ. මේම කන්න පුළුවන්. මේක ඔයගොල්ලොත් හදලා බලන්නකෝ. හැමදාම හදන බෝංචි කරියට වඩා වෙනස් රසක් තියෙන්නේ. හදලා බලන්නකෝ. හදලා බලලා මටත් පොඩි කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්.